අනන්ත බුදු ගුණ බලයෙන් ඔයාලට යහපතක්ම වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද මම කියන දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. එහෙනම් මේක අහලම බලන්නකෝ. අනුන් චෝදනා කරද්දී හිත කොහොමද හදාගන්නේ? මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඇතැම් චෝදනා අභූත චෝදනා. මේ චෝදනාවලදී කොහොමද තමන්ගේ හිත හදාගත යුත්තේ? ඒකට ඔබ කාරණා 3ක පිළිටන්න ඕනි. 1 සත්‍ය, 2 නොකිපීම, 3 අත්හැරීම. අනුන් චෝදනා කරනකොට තමන් බලන්න ඕනි මේ චෝදනාව ඇත්ත වශයෙන්ම මට ලැබිය යුතු චෝදනාවක්ද? මේ චෝදනා කරන කාරණය මගේ ළඟ තියෙනවද? මම මේ දෝෂෙන් යුක්ත කෙනෙක්ද? යුක්ත නැති කෙනෙක්ද? සත්‍ය තුල පිහිටලා බලන්න ඕන. අවංකව බලන්න ඕන. අවංකව බලනවා නම් තමන්ගේ වැරද්දක් තියෙනවා නම් තමන්ට ඒ වැරද්ද පේනවා. තමන්ට ඒ කරන චෝදනාව අභූත චෝදනාවක් නම් අනේ මගේ ළඟ ඒ වැරද්ද නෑ කියලා තමන්ට පේනවා. කිපීම. තමන්ට අභූත චෝදනාවක් කරත් තමන්ගේ වැරද්දකට චෝදනාවක් කරත් කිපෙන්න හොඳ නෑ. කිපිලා ඇවිස්සලා කුලප්පු වෙලා එහෙම කටයුතු කරන්න හොඳ නෑ. තමන්ට අභූත චෝදනාවක් නම් කරන්නේ ඒකට කිපිලා ඇති තේරුමක් නෑ. මේක මා උදෙසා කරන චෝදනාවක් නෙමෙයිනේ. මේ ප්‍රශ්නේ මගේ ළඟ නැති එකක්නේ. මම මොකටද කිපෙන්නේ? අභූත චෝදනාවකට කිපෙන්න හේතුවක් නෑ. තමන්ගේ වැරද්දකට චෝදනා කරනවා නම් ඒකට කිපිලා තේරුමක් නෑ. තමන්ගේ නම් වැරද්ද, තමන්ගේ නම් දෝෂේ, ඒක චෝදනා ලැබිය යුතු එකක් නම් කිපිලා තේරුමක් නෑ. අත්හැරීම. ඔබට ලැබෙන චෝදනාව වැරද්දක් උදෙසාම ලැබෙන චෝදනාවක්. යම් කිසි අඩුපාඩුවක්, දෝෂයක්, දුර්වලතාවයක් නිසා තමයි කෙනෙක් ඔබට චෝදනා කරන්නේ. එතකොට ඔබ අවංකව තමන්ව දැකලා තමන්ගේ වැරද්ද අත්හරින්න. මෙයා කරන්නේ අභූත චෝදනාවක් නම් සත්‍ය වශයෙන්ම බලන කල තේරෙනවා තමන් ගාව නැති දෝෂයකටයි මෙයා චෝදනා කරන්නේ කියලා. තමන්ට මෙවැනි චෝදනා කරන කෙනා ගැන කිපිලා ඇති ඵලයක් නැහැ. බලන්න කොච්චර ලස්සනට අපිට ජීවිතේ පාලනය කරන්න පුළුවන්ද? මේ කාරණා 3 හිතට අරගෙන ඔයාලත් ඔයාලගේ ජීවිතය ලස්සනට හදාගන්න. මෙවැනිම වූ හරවත් වීඩියෝ එකක් අරන් මම ඔයාලව බලන්න ඉක්මනින් එන්නම්. මාව අහගෙන හිටිය ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුති කරනවා. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඔයාලගේ ආයුෂ වැඩි වේවා, වර්ණය වැඩි වේවා, සැපේ වැඩි වේවා, බලය වැඩි වේවා, ප්‍රඥාව වැඩි වේවා කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි.